ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. බටහිර ඉන්දිය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතාම තීරණාත්මක සහ අවසන් ටෙස්ට් තරඟය ජූලි මාසයේ 3 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. ඉතින් පළමු තරඟයේ අඩුපාඩු හදාගෙන කොදෙව්වන්න ඔවුන්ගේම දේශයේදී දැනගස්සන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ සිද්ධ වෙන්න යන ප්‍රබල වෙනස්කම් කීපයක් ගැන අපේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් තොරතුරු ටිකක් අපට වාර්තා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් දෙවෙනි තරඟය සඳහා ක්‍රීඩාකරණ 11 ප්‍රකාශයට පත් කරලා නැති වුණත් අභ්‍යන්තරයෙන් ලැබුණු තොරතුරු අනුව දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්න නියමිත ලංකාවේ ප්‍රබලම ඩ්‍රීම් 11 එක සහ එහි සිදුවෙන්න යන සුපිරි වෙනස්කම් මොනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම්. අපට ලැබුණු අභ්‍යන්තර තොරතුරු වලට අනුව මෙවර කණ්ඩායමේ පිටිකරන බලයනියේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි. ඒ අනුව ආරම්භක පිතිකරුවෙකු ලෙස සුපිරි ක්‍රීඩක පැතුම් නිස්සංක සමගින් මෙවර කණ්ඩායමට එක්වන්නේ සුපිරි පිතිකරු ලහිරු උදාරයි. දිගින් දිගටම අසාර්ථක වූ නිශාන් මදුස්ක වෙනුවට ලහිරු උදාරව කණ්ඩායමට කැඳවන්න බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි ආරංචි මාර්ග සනාථ කරන්නේ. ඒ පිතිකරන ලැයිස්තුව ශක්තිමත් කරන්න ගන්නා ඉතාමත් සාර්ථක තීරණයක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාල් නායක ධනංජය සිල්වා කඩු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමගින් මෑත කාලේ ටෙස්ට් පිටියේ සාර්ථක වූ කමදු මෙන්ඩිස් සහ සෝනල් දිනෝෂ මැදපෙළ ස්ථාවර කරන්න පෙරමුණ ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා ලොකුම සහ ප්‍රබල වෙනස්කම් සිද්ධ වෙන්න නියමිත වෙලා තියෙන්නේ අපේ වේගපන්දු බලයනිය තුලයි. අපේ අභ්‍යන්තර ආරංචි මාර්ග හරියටම සනාථ කරන විදිහට පසුගිය තරඟයේ ක්‍රීඩා කළ ලහිරු කුමාර වෙනුවට වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ෆර්නෑන්ඩෝ කණ්ඩායමට කැඳවන්න සියල්ල සූදානම්. ඒ වගේම කසුන් රාජිත වෙනුවට නවක ක්‍රීඩක ඉස්ත විජේසුන්දර කණ්ඩායමට එක් කර ගැනීම මෙවර සිදුවන සුවිශේෂීම වෙනස්කමයි. ඉසිත විජේසුන්දරව කණ්ඩායමට එකතු වීමෙන් ශ්‍රී ලංකා පිතිකරන ලැයිස්තුව තවත් දිගු වන අතර පසුපෙළ පිතිකරණයෙන් කණ්ඩායමට ලොකු දායකත්වයක් ලබා දීමට ඔහුට විශාල හැකියාවක් තිබෙනවා. ඒ වගේම අසිත ෆර්නෑන්ඩෝ සහ මිලන් රත්නායක සමගින් මෙවර ශ්‍රී ලංකා වේගපන්දු බලයනිය ඉතාමත් දරුණු මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කරනවා. විශේෂයෙන්ම බලද්දි කණ්ඩායමේ නායක ධනංජය සිල්වා කමුදු මෙන්ඩිස් සහ සෝනල් දිනූෂ වැනි දක්ෂ දඟපන්දු යවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටින නිසා බටහිර ඉන්දිය කොදව් තනතිරු තත්ත්වයන් යටතේ අමතර දඟපන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිලා තියෙන තොරතුරු අනුව හැදෙන වේගපන්දු සංයෝජනය කොදව් පිතිකරුවන්ට ලොකු අභියෝගයක් වෙනවා නිසායි. ඉතින් ක්‍රිකට් රසිකයන් අපේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ලැබුණු මේ තොරතුරු අනුව ජූලි 3 වෙනිදා පැවැත්වෙන මේ තීරණාත්මක දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරන්න හදපු මේ සුපිරි ඩ්‍රීම් 11 එක සහ සිද්ධ වෙන්න යන වෙනස්කම් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ලහිරු උදාර සහ ඉසිත විදේශුන්දරව කණ්ඩායමට ගන්න යන මේ තීරණය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.